මේ දවස්වල කරුණා පාරාදීස ගැන අපි ගොඩාක් කතා කරනවානේ. ඉතින් අපේ සමහරව අහනවා කරුණා පාරාදීසේ කොහෙද තියෙන්නේ කියලා. මං අද ඔබට කරුණා පාරාදීසේ සම්පූර්ණ මේ අපිට පුළුවන් ප්‍රදේශ බොහෝමයක් ඇවිදලා කරලා මේ කරුණා පාරාදීසේ පෙන්වන්න කියලා කල්පනා කරා. මේක ඇත්තටම පින්වත්නි හරිම මේ ලස්සන සුන්දර පාරාදීසයක් වගේ සොඳුරු භූමියක්. කරුණා පාරාදීස කියන්නේ නිකන් අර ගමක තියෙන මොකක් හරි ගෙයක් හරි ගොඩනැගිල්ලක් හරි නෙමෙයි. මේක විශාල භූමියක පිහිටලා තියෙන අපූර්ව සුන්දර තැනක්. ඔබට කරුණා පාරාදීස ගැන විස්තරත් සාකච්ඡා කරන ගමන් මෙතන කාර්යාලය තියෙනවා. විස්තර කතා කරන ගමන් මම කරුණා පාරාදීසේ පුංචි වටයක් මාත් එක්ක දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා බලමු. මේ සොඳුරු භූමිය අපි 2020 තමයි ඉදි කළේ. මෙතන භාග්‍යතුන් වහන්සේගේ සමාධි ප්‍රතිමාව වහන්සේ වැඩ සිටිනවා. ඔබට පේනවා ඇති මෙතනින් බහිමු. අතන පහළ තියෙනවා කරුණා පාරාදීසෙට බාහිරින් දානේ අරගෙන ආවට පස්සේ ඒගොල්ලන්ට ඒවා ලෑස්ති කරගන්න පුළුවන් විදියට පිණ්ඩපාත ශාලාව මෙතන තියෙනවා. එතකොට මේ දවස්වල කරුණා පාරාදීසේ මේක අපේ ගෝතම පුණ්‍යභාරය හරහා තමයි කරුණා පාරාදීසෙත් ක්‍රියාත්මක වෙන්නේ. ගෝතම පුණ්‍යභාරේ චැරිටි ඒ සුබ සාධන කටයුතු බොහෝමයක් සිද්ධ කරන්නේ මේ රථයත් එක්කයි. ඉතින් ඔබ දන්නවා පාදචාරිකා සංවිධානය කරනකොට අපි ගෝතම පුණ්‍යභාරයෙන් ගිලම්පස දන්සැල සිද්ධ කරනවා. ඒ වගේම ආපදා කටයුතු වලදී විශාල සේවයක් සිද්ධ කරනවා. අපි මෙතන කරුණා පාරාදීසයට පිවිසුමක් විදිහට දැන් මෙතනින් ඇතුල් වෙමු. 2020 ආරම්භ කළාට පස්සේ මේ භූමිය අපි නේවාසික පුහුණු වැඩසටහන් වලට හදපු තැනක්. නමුත් මට මේ අහිංසක අසරණ බොහෝ දෙනා මුණ ගැහෙනකොට ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ කියලා හිතුණා ඒ අය වෙනුවෙන්. මෙතන තියෙනවා කරුණා පාරාදීසේ වෛද්‍ය සායන සිද්ධ කරන, ඒ කියන්නේ ડોක්ටර් රූම් එක තියෙනවා මෙතන. මාසයකට වතාවක් අපේ වෛද්‍ය සුමින්ද ගමගේ මැතිතුමා වෛද්‍ය රෝගීන් පරීක්ෂා කරන සායන කටයුතු සිද්ධ කරන්නේ මේ ගොඩ නැගිල්ලේ. ඊළඟට මේ බලන්න මේ හරි සුන්දර භූමියක් පාරාදීසයක්ම තමයි මේ කරුණා පාරාදීස කියලා කියන්නේ. ඇත්තටම මේ දැන් ඔබ මේ පිවිසෙන්නේ කරුණා පාරාදීසේ දානශාලාවට. මෙතන තමයි මේක ඇත්තටම ආරම්භ කරලත් නෑ හරියට ගත්තොත් එහෙම කරුණා පාරාදීසේ මේ දවස්වල අලුත් වැඩියා කටයුතු සිදු කරනවා කරුණා පාරාදීසේ. මොකද හේතුව මේක නේවාසික භාවනා පුහුණු වැඩසටහන් වලට අවශ්‍ය විදියට සකස් කරපු තැනක්. ඉතින් මේ රෝගී අය වෙනුවෙන් ආබාධිත අයට අවශ්‍ය කරන මූලික පහසුකම් තියෙනවා. ඒ උදාහරණයක් විදිහට මේ පඩිපෙලකින් එහෙම රෝද පුටුවක් ගෙනියන්න පුළුවන් විදිහට අපි මේ හැම තැනම නාන කාමර හැම දෙයකම ඒ විශේෂ අලුත් වැඩියා කටයුතු සිදු කරන නිසා මේ දවස්වල බොහෝ රෝගීන් අපේ කරුණා පාරාදීසයට ගෙනල්ලා නැහැ. මෙතනනුත් තියෙනවා යන්න වෙනම ගොඩනැගිලි වලට ඒ භාවනා කරන්න නේවාසික පුහුණු වැඩසටහන් වලට අවශ්‍ය ගොඩාක් තියෙනවා. ඒ පැත්තෙත් අපි ඉදිරියේදී ඔබට ඒව පෙන්වන්නම්. මෙතනනුත් යන්න තියෙනවා. දැන් අපි මේ රෝගීන්ට පහසුකම් සලස්සද්දී වුවමනා කරන
මේ පැත්තේ තියෙනවා පුස්තකාල පහසුකම් සහ ඒ විවිධ මේකේ හදිසිය රෝගාබාධයකට එන කෙනෙකුට ඕන කරන කියන්නේ ගිලන් රථය ළඟටම ගෙනල්ලා එහා පැත්තෙන් ඒ රෝගීන්ව ගන්න පුළුවන් විදියට පහසුකම්නොත් මේ ගොඩනැගිල්ල සතුව තියෙනවා. ඉතින් කියන්නට ඕනේ මේ අපේ රොයල් නර්සින් හෝම් ආයතනයේ පින්වත් සභාපතිතුමා අපේ කල්යාණ මිත්‍ර මනුජ කාර්යවසම් මැතිතුමා අර එජස්ටබල් බෙඩ් කියලා කියන රෝහල් ඇඳන් 12ක් අපිට ලබන මාසේ පරිත්‍යාග කරන්න එතුමා ලංකාවට ආවට පස්සේ සූදානමින් සිටිනවා. ඊට පස්සේ කරුණා ඔබට මතක ඇති අපේ ට්‍රීමෑන් සින්ඩ්‍රම් රෝගය වැළඳිච්ච රුසිත් පුතාව. රුසිත් පුතා අපි එක්කගෙන එන්න කලින් රුසිත් පුතා ගැන රටට දැනුවත් කරන්න කලින් මේ අපිත් එක්ක මේ කරුණාපාරාදීසේ කටයුතු වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙච්ච බොහොමයක් සේවක මහත්මීන් පිරිස ගෙන් වැඩි හරියක් මේ රුසිත්ව දැක්ක ගමන් බය වෙලා ඒ කියන්නේ මේක අලුතෙන් ආයතනයක් නේ කරුණාපාරාදීස කියන්නේ. එතකොට අපිත් එක්ක මේ අහවල් දිනේ ඉඳලා මෙතන වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා කියලා හිටපු බොහෝ දෙනෙක් බය වෙලා සේවයට නෑවිත් හිටියා. මොකද ඒගොල්ලෝ හිතුවා මේක වැළඳෙන රෝගයක් කියලා. මේ තියෙන ගොඩනැගිලි දෙක කරුණාපාරාදීසේ රෝගීන්ට මේ නේවාසික වෙන්න පුළුවන් විදිහට මේ ඔබට පේනවා මෙතන කාමර පහසුකම් තියෙනවා. මේ හැම මේක රුසිත් සහ රුසිත්ගේ බිරිඳ වෙනුවෙන් වෙන් කරලා තියෙන කාමරය. එතකොට මෙතන වෙනම ඒ අයට අපි කාමර පහසුකම් ලබා දෙනවා. ඊට පස්සේ නාන කාමරය හැමදේම යාබද නාන කාමර සහිත පහසුකනුත් තියෙනවා. දැන් රුසිට්ට වෙනමම මේ වෙන් කරනවා යාබද නාන කාමර සහිතව. මේ රෝගීන්ට වැසිකිලි පහසුකම් ඒ කියන්නේ නාන කාමර හැමදේම මේ වැඩි කියන්නට ඕනේ දැනට අපි ආබාධිත අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් විදිහට නෙමෙයි මෙතන හදලා තියෙන්නේ. මේ කටයුතු අලුත් වැඩියා කරලා ආබාධිත කෙනෙකුට සම්මත පහසුකම් එක්ක මෙතන වෙනස් කිරීම් ටිකක් සිද්ධ කරනවා. ඒ කටයුතු අපි මේ මාසේ ආරම්භ කරනවා. මේ වීඩියෝ එක බලන මේසන් වැඩ සහ වඩු වැඩ, වැල්ඩින් වැඩ, ඇල්මිනියම් වැඩ මේ දේවල් කරන අයට ආරාධනා කරනවා ඔබට රැකියාවක් අනිවාර්යෙන් රටේ කටයුතු ඔබට ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි කරුණාපාරාදීසයටත් කැමති අය එන්න. ඒ සේවාව ඔබෙන් අපේ මේ උතුම් භූමියට අවශ්‍යයි. මේ පැත්තේ තියෙනවා කාමර පහසුකම්. එතකොට 70කට විතර පහසුකම් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඇඳම් පහසුකම් අපිට 70කට විතර ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් කියන්නට ඕනේ අපි කොච්චර මේකේ තිබුණත් පහසුකම් හැම වෙලාවෙම ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් සම්මත ප්‍රමාණ ඒ කියන්නේ මේ සමාජ සේවා දෙපාර්තමේන්තුව තියෙනවානේ. මේ දෙපාර්තමේන්තුවෙන් සම්මත නියම කරපු පහසුකම් ලබා දිය යුතු ප්‍රමාණ තියෙනවා. ඒ කියන්නේ ඉඩකඩ ප්‍රමාණයට ගැලපෙන විදියට කී දෙනෙක් රෝගීන් හෝ ඒ අසරණ අය ආබාධිත අය නවත්තගත යුතුද? ඒ අයගේ ප්‍රමාණයට අනුව සේවක පිරිස සාත්තු කටයුතු වෙනුවෙන් ආදී ඉන්න අය කී දෙනෙක් ඉන්න ඕනේද? මෙන්න මේ තොරතුරු හැම එකක්ම අපි අධ්‍යයනය කරලා විශේෂයෙන්ම කියන්නට ඕනේ කරුණාපාරාදීසයේ පරිපාලන අංශය බාර දීලා තියෙන්නම අපි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකුටයි. එතුමා තමයි පින්වත් වජිර මහත්මාගේ අධ්‍යයනයෙන් තමයි සම්පූර්ණ ඒ පරිපාලන කටයුතු වලට ඕන කරන නියාමනයන් හැමදේම අපි සිදු කරන්නේ.
ඒ අයගේ ආරක්ෂාවට සහ ඒ පහසුකම් සලස්සද්දී ඔබට මේ පේනවා මෙතන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හරිම දුර්ලභ ඉරියව්වක්. මේ ප්‍රතිමා වහන්සේගේ කියන්නට ඕන එක මෙතනින් ඇතුල් වෙන්න තියෙන්නේ සක්මන් මලු සහිත භූමියකට. මේ තාප්පෙන් එහා පැත්තේ. ඒතර මේ සක්මන් මලු සහිත භූමියේ ඇතුල් වෙන්න කලින් තියෙන ප්‍රතිමා වහන්සේ තමයි මේ වැඩ සිටින උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඔබට පේන ඇති මේ සක්මන් ඉරියව්ව එක සිරි පාදයක් එසවෙලා තියෙනවා සිවුර අර වැඩම කරන ඉරියව්වෙන් සිටින නිසා සුළඟේ යන ඉරියව්වක් විදිහට. එතකොට භාග්‍යතුන් වහන්සේගේ මේ සක්මනේ වැඩ සිටිනවා කියන සංඥාවෙන් මෙතන උන්වහන්සේට සක්මන් මළුවක් තියෙනවා. එතකොට මේ සක්මන් මළුව කෙළවරේ උන්වහන්සේ මේ විදිහට සක්මනේ වැඩම කරනවා. සාමාන්‍යයෙන් සක්මනක් කෙළවරේ හැමතිස්සෙම සක්මන් මළුවක භාවනා කරන යෝගියෙක් හැරෙනවා. ඒ කියන්නේ ටර්න් එකක් ගන්නවානේ සක්මන් මළුවේ කොන් දෙකේ මේ කොනෙත් හැරෙනවා එහා කොනෙත් හැරෙනවා. ඒතර මේ භාවනා කරන අය දන්නවා සක්මන් කරන අය ඒ කොනේ හැරෙනකොට ටික වෙලාවක් දිගට හැරෙනකොට මේ එතනදී මෙහෙම වෘත්තාකාර මේ සලකුණක් පිහිටනවා. ඒ කියන්නේ හැරිලා එතන රවුමක් පිහිටනවා. ඉතින් ඒ රවුම ආකාරයෙන් තමයි ඔය පද්මයන් සහිතව භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් ප්‍රතිමා වහන්සේ වන්දනා කරගන්න පුළුවන් විදියට අපිට කරුණා පාරාදීසයේ දකින්න ලැබෙන්නේ. මොකද මෙතනදී කරුණා පාරාදීසයට එන මේ හැම අසරණ කෙනෙකුටම සසරේ අසරණ වෙන්න වෙලා තියෙන්නේ ධර්මයෙන් ඈත් වෙච්ච මොන හරි වැරදිච්ච තැනක් හින්දා. ඉතින් මෙතනදී අපි ඒ අයට ආහාර පහසුකම්, නවාතැන් පහසුකම්, ඊට පස්සේ වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ආදී දේවල් ඒ වමනා කරන හැම නැති බැරි යම්තාක් දෙයක් දෙද්දී සියලු අවශ්‍යතා සපුරනවා. බාහිරින් භෞතිකව අවශ්‍ය කරන. ඊට අමතරව ඒ අයට ආධ්‍යාත්මික සැනසෙල්ලකට අපි වුන්ට ධර්මය අහන්න අවස්ථාව, ඊළඟට භාවනා කරන්න අවස්ථාව, ඒ හැම පහසුකමක්ම මෙතන සැලසෙනවා. මෙතෙන්ට මේ ස්වේච්ඡාවෙන් හෝ වේවා අපේ ස්ථානයේට කාර්ය මණ්ඩලයේ විදියට සේවාවට සේවා දායකත්වයට එනවා නම් යම් කෙනෙක් රැකියාව විදිහට හෝ ඒ ඕනම කෙනෙකුටත් මේ දැන් පෙන්වන්න යන මේ නේවාසිකව භාවනා කරන්න පුළුවන් පහසුකම් සහිතව මේ භූමියේ ඔබ නේවාසිකව ඉන්නකොට ඔබට විවේක වේලාවල වල ගිහිල්ලා සක්මන් කරන්න එහෙම පහසුකම් හම්බ වෙනවා. අපි දැන් යමු සක්මන් මළු තියෙන ප්‍රදේශෙට. කරුණා පාරාදීසයේ තියෙන මම හරිම කැමැතිම ප්‍රදේශයකට තමයි දැන් මේ ඇතුල් වෙන්නේ. බොහොම සොඳුරු වනයකට ඇතුල් වෙනවා වගේ හැඟීමක් ඔබට මෙතනින් එහාට යනකොට දැනේවි. ඔන්න බලන්න. හරිම අපූර්වම හිත නිවනම තැනක් තමයි මේ තැන. ඔබට පේනවා ඇති මේ අඩි 100ක් දිග සක්මන් මළු තියෙනවා මේ භූමියේ. සාමාන්‍යයෙන් වැඩි හිටියයට ආබාධිත අයට රැකවරණය පහසුකම් සලස්සන කිසිම තැනක මං හිතන්නේ මේ වගේ බවුන් වඩන්න පුළුවන් සොඳුරු වනයක්. මේක වේලු වනේ. අපේ මේ භූමියේ තියෙන. වේලු කියන්නේ උණගහට කියන පාලියෙන් නම. වේලු වනය කියන්නේ උණ වනයක්. ඔබට පේනවා ඇති අඩි 100ක් දිග සක්මන් මළු තියෙනවා මේ හැම තැනම. ඉතින් සේවයට එන කෙනා වුණත් හරි පින්වන්තයි. මේක පාරාදීසයක්. ඇත්තටම කිව්වොත් මේ බලන්න සම්පූර්ණ හොඳට හෙවන පිරුණු සොඳුරු පාරාදීසයක්. මේ භූමිය පරයන්ක ආසන තියෙනවා. මේවැ නෙට් එකක් දාලා භාවනා කරන්න පුළුවන් විදියට පහසුකම් තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මැටි ලෙන් කුටිත් එක්ක අලංකාර බොහෝම හිත නිවන සුන්දර භාවනා ශාලාවක් තියෙනවා. මම ඔබ ඒකටත් එක්කගෙන යන්නම්. දැන් මේ භූමියේදී මම කියන්නට ඕනේ කරුණා වර්ග දෙකක් අපි
මේ අයට සලස්සනවා. ඒ කියන්නේ මේ ප්‍රතිමා වහන්සේ ඒ කියන්නේ සක්මන් කරන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරමින් සක්මන් මළුව වලට ඇවිල්ලා සක්මන් කරන්න අවස්ථාව තියෙනවා. මොකද්ද මේ කරුණා වර්ග දෙක කිව්වේ? එක කරුණාව කියන වචනේ තේරුමම පරදුක්ඛය හදයන් කම්පතියති කරුණා. අනුන්ගේ දුකේදී හදවත කම්පා වෙනවා නම් ඕකටයි කරුණාව කියලා කියන්නේ. එතකොට මේ කරුණාව අපිට දෙආකාරයකින් කරුණා පාරාදීසෙදී ඒ අයට ලැබෙනවා. එකක් තමයි මෙතෙන්දී අපි වග බලා ගන්නවා මේ ජීවිතේ විඳින කායික මානසිකව දුකක් විඳිනවද ඒකට පහසුව සලස්සලා මුදිතා සිතින් සුවයක් අපිට මොන පැත්තෙන්ද දෙන්න පුළුවන්. ආහාර පාන බෙහෙත් ඒ අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් හැම පහසුකමක්ම වෛද්‍ය ප්‍රතිකාර සියලු දේවල් අපි ලබා දෙනවා. ඒක එක කරුණාවක්. ඊළඟට තව කරුණාවක් තමයි මේ දුකටපත් වෙන්න සසරේ මොනවා හරි කර්ම විපාකයක් එක්ක උන්ට වැරදිච්ච තැනක් තියෙන්න පුළුවන්. අන්න එතෙන්දී අපි වග බලා ගන්නවා. දැන් මම මේ සක්මන් මළුව වලින් ඇතුල් වෙන්න යන්නේ මැටිලෙන් කුටි තියෙන සුන්දර භාවනා ශාලාවකට ඔන්න ඔබට එතන පෙන්වන්න. එතන මම කියමින් ආවේ මේ සසරේ අසරණ වෙච්ච යම් කර්ම විපාකයක් තියෙනවා නම් ඒ කෙනෙකුට විඳින්න වෙච්ච අන්නේ විපාකයෙන් නිදහස් වෙන්නත් අපි අනිවාර්යෙන් ඕන්ට උපකාර කරන්න ඕනේ ධර්මයෙන්. පිහිට පිළිසරණ සලසන්න ඕනේ. ඔබට මේ පේනවා ඇති හරියම හිත නිවන සොඳුරු ලෙන් කුටි. මේ එක් කුටි ඇතුලේ මෙට්‍රස් තියෙනවා. මේ මෙට්‍රස් එකත් පාවිච්චි කරලා භාවනා කරන්න පුළුවන්. මේවා අපි මේ තියෙන්නේ භාවනා කරපු අපේ කලින් වැඩසටහන් වල රිට්‍රීට් වල කාලසටහන. එතකොට මේ ශාලාවේ රෙහා පැත්තේ ඒ වගේම මෙට්ලෙන් කුටි තියෙනවා. ඇට්ටේරියා පැලයක් ගොඩනැගිල්ල ඇතුලේ මල් පිපෙන කාලෙට මේක හරිම මේ ශාලාවම සුවඳවත් කෙරෙනවා. අතන වන්දනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමාව සහිත ඔබට පේනවා ඇති පහසුකම් තියෙනවා. එතකොට මේ භූමිය මේ ඔබ දැක්ක ගොඩනැගිල්ල. එතකොට මේ ශ්‍රමදාන දෙකක් ගිය සෙන්සුරාදාත් ඊයේ දවසෙත්. ඒ කියන්නේ මේ ආසන සෙන්සුරාදා දෙකේදීම ශ්‍රමදාන දෙකකට අපේ පින්වන්ත පිරිසක් සහභාගී වෙනවා. ඒ අය මේ භූමිය ගොඩාක් ගෞරවයෙන් පිරිසිදු ආදී කිරීම කටයුතු සිද්ධ කළා. ඉතින් ඒ අය මගෙන් ඉල්ලීමක් කර හැම සෙනසුරාදාම පුළුවන් නම් අවස්ථාව දෙන්න හරිම සතුටින් ඇවිල්ලා මේ කරුණාපාරාදීස පිරිසිදු කිරීම කටයුතු සියල්ල සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි ඔබටත් ආරාධනා කරනවා සෙනසුරාදා දිනවල අපේ කාර්යාලයට WhatsApp පණිවිඩයක් කියවලා මේ මාර්ගය අහගන්න පුළුවන්. Google Map එකේ ලොකේෂන් එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔබටත් මේ වෙලාවේ ඒ කටයුතුත් එක්කම කියන්නට ඕන දේ තමයි පුළුවන් නම් මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ කරුණාපාරාදීසයට රෝගීන් බොහෝ දෙනෙක් අපිට අරගෙන එන්න. ඒ කියන්නේ මේ ස්ථානයේ පහසුකම් ලබා දිය යුතු අසරණ අය සිය ගාණක් අපිට මේ වෙනකොට තොරතුරු ලැබිලා තියෙනවා. එතකොට මේ සිය ගාණක් අවශ්‍යතාවය තියෙන බොහෝ දෙනා අතරින් මේ වෙලාවේ අපිට හැම කෙනාටම එකවර ගෙනල්ලා පහසුකම් දෙන්න විදිහක් නැහැ. මොකද හේතුව කරුණාවෙන් පහසුකම් දිය හැකි හැමදේම අපිට හදත හැකි. හැබැයි අපිට බොහොම ඕනෑකමින් ඒ අය රැක බලා ගන්න සාතු සේවා කටයුතු වලට ඕන කරන සේවකයන්ගේ තව අඩුවක් තියෙනවා. මොකද මේක අලුතෙන් ආරම්භ කරපු තැනන්නේ. ඒ නිසා සාතු සේවාවට කැමති අය ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙමු. බය වෙන්න එපා. මෙතන ඔය දැන් මේ රුසිත් ට්‍රීමෑන් සින්ඩ්‍රම් රෝගයේ හැදුනට ඒක එහෙම ඔයගලන්ට බොහෝ වෙන එකක් නෙමෙයි. ලෝකෙටම 300ක් ඉන්නවා කියනකොට තේරුම් ගන්න
දැන් රුසිත්ගේ නෝනා රුසිත් එක අවුරුදු 5කුත් ගානක් තිස්සේ මේ රෝගය තියෙද්දි කැතකුණු ටික අතගාමින් මොකද රුසිට්ට අර අත ඔක්කොම මේ වැළඳිලා තියෙන රෝගෙත් එක්ක එයාට බැහැනේ රුසිත්ගේ ශරීර සනිපරක්ෂක කටයුතු වල කිසි දෙයක එයාට තනියම මොකොත් කරන්න බෑ. කන්න බොන්න බෑ. හැමදේම එයාගේ නෝනාගේ අතින් සිද්ධ වෙන්නේ. ඉතින් නිකන් හිතන්න ඒ නෝනා ඒ වෙලාවේ අවුරුදු 5ක කාලයක් කරන උපස්ථානවලදී වැළඳෙනවා නම් ඒ නෝනත් මේ වෙනකොට ඉන්න ඕනේ රුසිත් වගේ. ඉතින් අර රුසිත්ව දැක්ක ගමන් මෙහි වැඩට එන්න බලාපොරොත්තු වෙච්ච හිටපු සමහරු බය වුණා. කියන්නට ඕනේ එහෙම බෝ වෙන රෝගයක් නෙමෙයි. අපේ ඒක වගකීමෙන් කියන්නේ EV කියන ජාන විකෘතිය තියෙන කෙනෙකුට විතරයි ඒ විදිහට මේ ට්‍රිමෑන් සින්ඩ්‍රෝම් කියන ඒ රෝගය මේ හැදෙන්නේ. එතකොට මේ ජාන විකෘතිය ලෝකේ කෝටි 3කට එක්කෙනෙකුට වගේ හැදෙන එකක්. ඉතින් නැත්තම් හිතන්නකෝ අපිට රුසිත්ව විශේෂ විදිහට සිහිපත් කරන්න රුසිත්ව කෙනෙකුට දැක්ක ගමන් අනේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා හිතන්න තරම් ඒක දැකීමෙන් පවා දුර්ලභ හින්දානේ. ඉතින් එහෙම අනවශ්‍ය බීතිය ඇති කරගන්න එපා. කාරුණිකව උපකාර කළ යුතු කෙනෙකුට ඒ උපකාරය කරන්න ඕනේ. අපිටත් සමහරු පණිවිඩ දෙනවා නේ සනස මේ බෝවේ ඔබ වහන්සේටත් ඒ විදිහට. ඉතින් අපි ඒ ගැන අපිට වෛද්‍යවරු ඉන්නවා මේ භූමියේ සම්පූර්ණ නිල විදිහට අපිට මේ ස්වේච්ඡාවෙන් උපකාර කරන වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඒ අයගේ අධීක්ෂණයෙන් තමයි මේකේ හැම කෙනෙකුටම අපි පහසුකම් සලස්වන්නේ. සේවක මහත්ම මහත්මීන්ටත් ඒ කාර්ය මණ්ඩලයටත් කොයි විදිහටද ඒ රෝගීන් ඇසුරු කරන්න ඕනේ කියන එකට අවශ්‍ය සියලු ආරක්ෂිත විධිවිධාන කටයුතු අපි හදලා තියෙන තැනක් මෙතන. දැන් මේ දවස්වල කාරණා දෙකයි සිද්ධ වෙන්නේ. එකක් තමයි මේ භූමියේ රෝගීන්ට ගැළපෙන ආකාරයට මේ අලුත් වැඩියා කටයුතු ටික සිද්ධ කරගෙන යනවා. ඊට පස්සේ සේවකයන් බඳවා ගැනීම අපිට උවමනා ප්‍රමාණයට මේ පූර්ණ වෙනකන් අපිට විදිහක් නැහැ. ඒ ඕන කරන අසරණ අම්මලා තාත්තලා පාරවල වල පාලම් යට ඊට පස්සේ විවිධ ඔය මේ ටවුන් වල ඉටිකොල ගහගෙන ඉන්න බොහෝ දෙනෙක්ගේ තොරතුරු අපිට ලැබිලා තියෙනවා. ඒ අයව එක්කගෙන එන්න ඕනේ. මට එක රැයකින් මෙතනට ඒ අය ඔක්කොම එක්කගෙන එන්න පුළුවන්. හැබැයි ඒ අය ගේන්න කලින් අපිට සේවක පිරිසගේ ඒ මේ අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් කරුණාවෙන් මතක් කරනවා ඔබ සාත්තු සේවා කටයුතු සිද්ධ කරන කෙනෙක් නම් ඔබට පුළුවන් මෙතන රැකියා තව 10 දෙනෙකුට අවස්ථාව තියෙනවා. ඊට පස්සේ මුළු තැන්ගයට අවශ්‍ය සේවා සපයන්න පුළුවන් අයට මේ වගේ පිරිසිදු කිරීම කටයුතු වලට කැමති අයට මෙතන අපි අවස්ථාව සලසලා දෙනවා. ඊළඟට කියන්නට ඕන දෙයක් තමයි පරිපාලන කටයුතු බාර වෙන්න අපේ වජිර කඹුරුගමුව මහත්තයා අමාත්‍යාංශ ගණනාවකත් ජ්‍යෙෂ්ඨ පරිපාලන ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරපු මහත්තයෙක්. එතුමා එක්ක මම සාකච්ඡා කරේ මෙතන සේවා ලාභී අසරණ අයට විතරක් නෙමෙයි කරුණාව තියෙන්න ඕනේ. මේ ආයතනයේ අපිත් එක්ක සේවය සපයන සේවක මණ්ඩලයේ කාර්ය මණ්ඩලයටත් අනිවාර්යෙන් කරුණා පාරාදීසයේ කරුණාව හිමි වෙනවා. ඒ අයටත් අවශ්‍ය විදියට ආහාර පාන නවාතැන් ඒ වගේම අනවශ්‍ය විදියට කාලය වුන්ගෙන් අපි අරගෙන වෙහෙසටපත් කරවන්න නැතුව බොහොම මේ නිදහස් අපි සේවක පිරිසටත් දෙන කාමර පහසුකම් පැත්තත් චුට්ටක් ඔබට පෙන්වන්නම්. මේ පැත්තේ තියෙනවා සේවක මහත්ම මහත්මීන්ට දෙන කාමර තියෙනවා. ඊළඟට මෙතනත් ගොඩනැගිලි මේ දෙමහල් ගොඩනැගිල්ලෙත් කාමර පහසුකම් තියෙනවා සේවක මහත්ම මහත්මීන්ට. එතකොට මේ ආයතනයේදී ඔවුන්ට ලැබෙන වැටුපකදී පවා අපි කරුණාව කියන එක මොකද ඔවුන්ගේ ජීවිතයේ අවශ්‍යතා හරියට සම්පූර්ණ වෙන්න ඕනේ. සමහරට දරුවෝ ඉන්නවා ඒ රැකියා කරන අයගේ. ඒ නිසා අපි අයට අවශ්‍ය කරන වැටුප් දීමනා ආහාර පාන ඒ ඉඳුම් හිටුම් හැම දෙයකදීම කරුණා පාරාදීසයේ කරුණාව
අපිත් එක්ක එකතු වෙන සේවක මහත්ම මහත්මීන්ටත් ලැබෙන බව කියන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේක දකින ඔබ කැමති නම් කරුණාපාරාදීසයට එකතු වෙන්න ආරාධනා කරනවා. මේ දවස්වල ආයතනය අලුතෙන් ආරම්භ කරපු තැනක් හින්දා ඒ අවස්ථාව තාමත් ඉතුරුයි කැමති අයට. එහෙනම් තව පෙන්වන්න බොහෝ තැන් තිබ්බත් මම මේ වෙලාවේ දැනට ඇති කියලා හිතනවා. අපිත් මේ වීඩියෝ එකේ බොහෝ වෙලාවක් රැඳී සිටියා. එහෙනම් හැමෝටම කරුණාපාරාදීසයත් එක්ක මෙතෙක්කල් ආදරෙන් ආපු මේ ආයතනය පවත්වාගෙන යාමේදී රුපියල් 1000ක් මාසයකට පරිත්‍යාග කරමින් කරුණාපාරාදීසයේ කරුණාදායක කමිටුවේ සමාජිකත්වයේ ගත්ත පින්වත් හැම දිනාටමත් ඒ අය නිසා තමයි මෙතන සියලු දෙනාට ඒ පහසුකම් අපිට දෙන්න පුළුවන් වෙන්නේ. 20 දෙනෙක් ආබාධිත අසරණ අය නවත්ත ගත්තට පස්සේ අවම 5 දෙනෙක් ඒ අය වෙනුවෙන් සාතු සේවාවට ඉන්න ඕනේ. 5 දෙනෙකුට පැය 12ක් සේවය දෙනකොට එතෙන්දී සම්පූර්ණ එක දවසක් ඇතුලේ ඒ කියන්නේ දවසක් සම්පූර්ණ වෙනකොට එතෙන්දී පින්වත්නි මේ අනිවාර්යයෙන්ම 5 දෙනා පැය 24ක් ඇතුලේ 10 දෙනෙකුගේ සේවය අවශ්‍ය වෙනවා. එතකොට ඒ කියන්නේ 5 දෙනෙක් පැය 12කට ඒ විදිහට 10 දෙනෙක්ගේ. ඉතින් එතෙන්දී එක කෙනෙකුට රුපියල් 25000 රුපියල් 2500ක දීමනාවක් ආහාරත් වෙනමම ලබා දීලා අපි මේ සාතු සේවාව කරුණාවෙන් සිද්ධ කරන අයට ඒ දීමනා සිද්ධ කරනකොට 5 දෙනා දවසකට 10 දෙනෙක් ඉන්න හින්දා එතකොට 25000ව 10ක් 2500ව 10ක්. ඒ කියන්නේ සාතු සේවාව වලට විතරක් 25000ක් අපි දවසට වෙන් කරනවා. ඒ කරුණාවෙන් කරන සේවාව ඒ හැම දෙයකම අර මාසෙට රුපියල් 1000ක් පරිත්‍යාග කරන සමාජිකාවන් නිසයි ඒ සාතු සේවාවේ අයට වෙන් කරන දිනකට වෙන් කරන 25000ක මුදල ඊළඟට ආහාර පාන අනිත් මුළු තැන්ගේ පිරිසුදු කිරීම කාර්යාලීය කටයුතු ආදී අනිත් සේවක මහත්මීන්ගේ වැටුප් විදුලිය ජලය හැම දෙයක්ම බෙහෙත් වෛද්‍යවරු ළඟට රැගෙන යන කටයුතු ආදී ප්‍රවාහන වියදම් සෑම දෙයක්ම දරන්නේ මාසෙට රුපියල් 1000ක් දෙන ඒ කරුණාවන්ත කරුණාදායක කමිටුවේ පින්වත් පිරිස නිසා. අද ඔබ මේ සුන්දර කරුණාපාරාදීස මෙච්චරලා බැලුවා මාත් එක්ක හැමෝටම ආරාධනා කරනවා කැමති දවසක ඉදිරියේදී ඔබට එන්න පුළුවන්. දැන් තවම අපිට බලාපොරොත්තු වෙන පහසුකම් සම්පූර්ණ තියෙන ප්‍රමාණයට ඕන විදියට රෝගී ඒ අසරණ අයව ගෙනල්ලා නැහැ. 20 දෙනෙක්ම මෙතනට සම්පූර්ණ අපි මුලින්ම පහසුකම් එයට ලබා දෙනවා. හැබැයි 20 දෙනාම ගේනකොට අපිට අනිවාර්යෙන් 5 දෙනා සේවය යොදවන්න ඕන. සාතු සේවා 10 දෙනා මෙතන සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ අයටත් ඔන්න ආරාධනා කරන්නත් එක්කයි මේ වීඩියෝ එක පෙන්වන්නේ. කරුණාපාරාදීසය නොදකපු අයටයි මේ පෙන්වුවේ. ගම්පහ තමයි තියෙන්නේ කරුණාපාරාදීසය. ගම්පහ මිනුවන්ගොඩ නිට්ටඹුව අතර යකහටුව හන්දියෙන් හැරෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් ගම්පහ මිනුවන්ගොඩ පාරෙන් එනකොට වීදියවත්ත හන්දියෙන් තමයි හැරෙන්න තියෙන්නේ කරුණාපාරාදීසයට. ඒ ඕනම තැනක ත්‍රිරෝද රථයක කෙනෙකුගෙන් මේක ඉස්සර නම බවුන් පැලැස්ස. අපි බවුන් පැලැස්සේ කටයුතු මේ වෙනකොට අසරණ අයටත් බෙදී යන විදිහට වෙනස් කරලා තියෙන නිසා තමයි කරුණාපාරාදීස කියන නම යොදලා තියෙන්නේ. මේකේ සමහරව මේ විමසීම් කරනවා කරුණාදායක කමිටුවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. 074 ඔය අංකේ තමයි කාර්යාල අංකේ 074 ආයෙත් 074 ඊළඟට 74. ඒ අංකයට WhatsApp පණිවිඩයක් කවුරුවත් දුරකථන ඇමතුම් දෙන්න එපා. ඇතනම කාර්යාල කටයුතු සිදු කරන්නේ හරිම ස්වේච්ඡාවෙන් ඒ දරුවන් ගෙවල් වල ඉඳලා ඒ අයට පහසුවෙන් කටයුතු ටික සිදු කරගන්න WhatsApp පණිවිඩයක් යොම් ප්‍රමාණවත්. ඉදිරියේදී අපි මෙතන යම් ආදරණීය අහිංසක
කාත් කවුරුත් නැති මේ විශේෂ අවශ්‍යතා ඇති බොහෝ දෙනාට ගිලානෝපස්ථානයක් සිද්ධ වෙනවාද මේ පින්බිම තුල. ඒ හැම ගිලානෝපස්ථානකම කුසල් ඔබත් සතුටු සිතින් අනුමෝදන් වෙන්න. අපි බොහොම ආදරෙන් සෙනෙහසින් යායට කරන මේ සත්කාරවලදී ඒ කුසල් පින් හැමදාමත් ඔබට අනුමෝදන් කරනවා. රුසිට්ට උපස්ථාන කරන කටයුතු ආරම්භ කරපු දවස් ඉඳලා මගේ හිතට දැනෙන සැනසෙල්ල පුංචි නෑ පින්වත්නි. මම වෙනදා පයින් ඇවිදගෙන ගියපු කෙනෙක් විදිහට හිතුවොත් දැම්මාව නිකන් කවුරු හරි පිරිසක් දෝලාවක තියලා අරගෙන යනවා වගේ හිතට මහා සැනසෙල්ලක් දැනෙනවා. ඒ ගිලානෝපස්ථාන කටයුතු වල ditta ධම්ම වේදනියවම ඒක හිතට මහා මානසික සහනයක් විදිහටත් දැනෙනවා. ඉතින් හැමෝටම මෙතෙක් වෙලා කරුණාපාරාදීසෙ බැලුවට ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණ වේවා.